පශ්චාත් යුද වාතාවරණයත් සමග යලිත් සාමාන්‍ය ජනතාව පදිංචි කරවීමේදී ආරක්ෂක අංශ ප්‍රබලව මුහුණ දෙන ගැටලුවක් තමයි බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු. මේ වන විට මුලතිව් ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතාමත් ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතිනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාව යලි පදිංචි කරවීමේ කටයුතු සිදු වෙනවා. මේ වන විට ආරක්ෂක අංශයන් සාමාන්‍ය ජනතාව යලි පදිංචි කරවීමේදී මුහුණ දෙන අභියෝගයන් මොනවාද? මේ මොහොතේදී අපත් සමගින් සිටිනවා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා. අයිබෝන් කියලා බෝ පිළිගන්නවා. අයිබෝන්. මුලින්ම මම කැමතියි දැනගන්නට මේ ප්‍රදේශයේ ආරක්ෂක අංශ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කොතරම් ශීඝ්‍රයෙන් සිදු කරනවද? කොතරම් ප්‍රමාණයක මේවට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කර තිබෙනවා? මුලතිව් දිස්ත්‍රික්කයේ ගත්තාම අපේ අතරම ප්‍රධානම අභියෝගය මේ නැවත පදිංචි කිරීමේදී තියෙන ප්‍රධානම අභියෝගය තමයි මේ බිම් බෝම්බ. ඇත්තටම මේ LTT සංවිධානයේ විසින් අතුරා ගිය බිම් බෝම්බ සම්මත යුද ක්‍රමයේ තියෙන බිම් බෝම්බ දාන ක්‍රමයක් ඒවා කිසිවක් අනුගමනය කරන්නේ නැතුව මේ තමුගේ හිතු මතයට අරගෙන මේ අපේ ඉදිරි ගමන වළක්වන්න අතුරුපු බිම් බෝම්බ ඉවත් කර ගැනීම තමයි අපිට තියෙන ප්‍රධානම අභියෝගය නැවත පදිංචි කිරීමේදී. අපි මේ ඉන්න ප්‍රදේශයත් මේ LTT පස් බැම්මක් එක්ක ආශ්‍රිතව ඒගොල්ලෝගේ දිය කඩਿੱත්තක් එක්ක තීච්ච මේ තනක් බිම් බෝම්බ ඉවත් කිරීම. මේ විදිය පස් බැම්මෙත් එක්ක තියෙන බිම් බෝම්බ වලලපු ප්‍රදේශ උගාක් තියෙනවා මේ මුලතිව් දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මේ අවසාන සටන් පැවතිච්ච ප්‍රදේශයන් වල. ඉතින් මේවා අපි හරියට මේ ඉවත් කරගත්තේ නැත්නම් මේවා නැවත පදිංචි කිරීමක් කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි දැන් කරගෙන යනවා. අපි ඊටම විශාල අපේ ඉංජිනේරු සැබළුන් විශාල ප්‍රමාණයක් යොදවලා තියෙනවා. මේ බිම් බෝම්බ මර උගුල් පුපුරපු නැති වෙඩි ද්‍රව්‍ය ඉවත් කිරීමට ඒ කරන අපි මොකක් කර ප්‍රදේශයක් සුද්ධ කළ ඉවර වෙච්ච ගමන්ම අපි මේ ආරක්ෂක අංශ ඒ වගේම මේ සඳහා මැදිහත් වෙනවා රජයේ මේ සංවිධාන ඒ වගේම මේ UNDP එක සම්බන්ධ වෙනවා මේ සියලු දෙනා හරහා අපි ගේනවා ඒ මිනිස්සු පදිංචි කරන්න. ජෙනරල් අපිට පේන්නට තිබෙන දෙයක් තමයි මේ වන විට සාමාන්‍ය ජනතාව යලිත් පදිංචි කිරීමේ කටයුතු සක්‍රියව සිදු වෙලා තිබෙනවා. නමුත් දේශපාලනික වශයෙන් ගත්තම විවිධ අවස්ථාවන්වලදී කතා බහට ලක් වෙනවා මේ ප්‍රදේශයන් වල සාමාන්‍ය ජනතාව යලි පදිංචි කරවීම සහ ඔවුන් විඳින දුක් ගැහැට පිළිබඳව. ඇත්තටම සාමාන්‍ය ජනතාව යලි පදිංචි කිරීමේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලැබී තිබෙනවාද? ඔවුන්ට ඔවුන්ගේ එදිනදා ජීවිතය ගත කරන්නට අවශ්‍ය රැකියාවක් කරන්නට ඒ අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවාද? ඔය ඇත්තටම රජය ඊටම දැඩි මහන්සියක් අරගෙන අතරම අපිවත් සම්බන්ධ කරගෙන ආරක්ෂාංශ සම්බන්ධ කරගෙන මේ නැවත පදිංචි වෙන ජන ජීවිතය ඒක ආපහු ඒගොල්ලොන්ගේ ජන ජීවිත ගොඩනගා ගන්න ඊටම විශාල කාර්යභාරයක් කරගෙන යනවා. අපිට බිම් බෝම්බ ඉවත් කිරීම අපිට පැවරෙන ප්‍රධාන රාජකාරියක් වගේම මේ නැවත පදිංචි වෙන මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් හදලා දෙන්න ඒගොල්ලොන්ගේ ලිං ඒගොල්ලෝ පාවිච්චි කරන ඒගොල්ලොන්ගේ වතුර හදලා දෙන්න ඒ වගේම ඒගොල්ලොන්ගේ ගෙවල් දොරවල් හදා ගැනීමේදී ශ්‍රමදායකත්වය අපෙන් දෙන ගාම රජයෙන් ලැබෙන ඒගොල්ලන්ට මේ සහන මේ නැවත ගෙවල් දොරවල් හදා ගන්න ඒ වගේම පාසල් පද්ධති හදා ගන්න එතකොට සෞඛ්‍ය මේ ගැටලු නිරාකරණ අතරම අපේ මේ හමුදා වෛද්‍ය කණ්ඩායම් වැඩ කරන මේ සිවිල් මිනිසුන් ඒගොල්ලන්ගේ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වල මුලින්ම ඊට පස්සේ මේ ඉස්පිරිතාලත් හැදීගෙන යනවා. දැන්ටත් මුලතිව් රෝහල හොඳින් මේ ෆන්ක්ෂන් වෙනවා. විශේෂයෙන්ම බස් මේ පැත්තේ බස් දිව්වේ නැහැ. දැන් බස් සෑහෙන බස් 40ක් විතර දුවනවා සිවිල් මිනිස්සු වෙනුවෙන්ම මුලතිව් ඉඳන් යාපනයටත් අනුරාධපුරයටත් කොළඹටත්. දැන් ඊයේ අපිට මේ මුලතිව් දිස්ත්‍රික්කයට ආවා මේ විදුලිය ආවා. ඒක අවුරුදු 30කට පස්සේ මේ පැත්තට ආපු මේ පැත්තට ආපු දෙයක් විදුලිය තිබුණෙම නෑ මෙහෙට. ඒ වගේම මා කැමති අවසාන වශයෙන් සාමාන්‍ය ජනතාවට මේ ප්‍රදේශයේ සංවර්ධනයට යලි පදිංචි කරවීම වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් දායකත්වය කොහොමද සම්බන්ධ වන්නට පුළුවන් මේ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා? අපිට තියෙන ප්‍රධානම දෙයක් තමයි අතරම යලි පදිංචි කිරීම කතා කිරීම මෙන්දී බිම් බෝම්බ විතරක්ම නෙමෙයි මේකේ මේ LTT සංවිධානයේ විසින් වලදාලා කියලා තිබ්බ විශාල වෙඩි ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. අපි දවස් දිනපතා අපි තාම මේ හොයාගන්නවා ඒගොල්ලෝගේ තිවිච්ච මේ වලල දාලා තියෙන ඒවා. ඉතින් ඒවා හොයාගන්න ගාම නැවත මේ ප්‍රදේශයන් මේ සාමාන්‍ය ජනතාවට සුදුසු පැත්තට හරව ගන්න ගාම මේ ප්‍රදේශයන් වලට ඇත්තටම වාහන වගේ එන්න පුළුවන් ගොඩක් උදව් වෙන්න පුළුවන් මේ ප්‍රදේශයන් වල නැවත මේ ජන ජීවිත ගොඩනගා ගන්න. මොකද ඒගොල්ලෝ
30 වසරක් ත්‍රස්තවාදී ග්‍රහණයේ හිටියේ. ඒගොල්ලොන්ගේ ඒ 30 වසර අවසානයේදී අවසාන සටන් පැවතුනේ මේ ප්‍රදේශයේ අවසාන සටන් වලදී මේ ප්‍රදේශයේ ජනජීවිතයට වෙච්ච විනාශය ඉතාම විශාලයි. ඒගොල්ලොන්ගේ ගොඩනැගිලි කැඩුනා. අපි පාවිච්චි කරපු අවියායුධ නිසා අපි විතරක් නෙමෙයි LTT සංවිධානය අපිට එරෙහිව පාවිච්චි කරපු මේ වෙඩි ද්‍රව්‍ය නිසා මේගොල්ලොන්ගේ ගොඩක් ගොඩනැගිලි කැඩුනා. ඉතින් ඒව නැවත හදා දෙන්න ඕනේ. ඉස්කෝලවල වලට ගියොත් ඔයගොල්ලන්ට තේරෙයි ඉස්කෝලවල වලට ඉතාම විශාල වශයෙන් අලාභානි වෙලා තියෙනවා. ඉතින් රජය විශාල උත්සාහයක් ගන්නවා මේවා ගොඩනගා ගන්න. ඒ වගේම කැමති කෙනෙකුට පුළුවන් මේවත් එක්ක රජයේ ආරක්ෂක අංශත් රජයත් එක්ක එකතු වෙලා මේවට ඇවිල්ලා මේවා නැවත ගොඩනගා ගන්න ඒ දෙන උත්සාහයට සහයෝගයක් දක්වන්න. එයිම ස්තුතියි ජෙනරල් සම්බන්ධයෙන්. Thank you. මුලතිව් ආරක්ෂක සේනාඥාපති මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා අපි මේ මොහොතේ සිටිනේ මුලතිව් වල. අපි සූදානම් ඉදිරියේදීත් ඔබට මේ ප්‍රදේශයේ සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳව කියන්නට. සම්පත් සේරසිංහ සමගින් චතුරාල් විස් මුලතිව් සිට.